අයිබෝවන් සුබ දවසක් ලස්සන ගවම පෙන්වන්න හදන්නේ ඔයගලන්ට අදත් අපේ YouTube සේල් එක හරහා ඔයගලන් ආස කරන ගවමක් දෙන්න හදන්නේ 2XL එකකින් සයිස් 3යිද තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ මෙන්න මේක තමයි ගවම. මේක පොඩි නිවැරදි කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම දැන් මේ පෙන්වන වීඩියෝ එකේ ඉරි ගවමේ මෙෂර්මන්ට් එක මම කියන විදිය පොඩ්ඩක් මට වැරදිලා තියෙනවා. ඉතින් ඒ නිවැරදි කිරීම කරනවා. ඔයාට මේ වීඩියෝ එකේදී මම එතන වීඩියෝ එක හරහා කියන සයිස් වලට ගන්න නැතුව ඔයා මම මේ නිවැරදි කිරීම කරාට පස්සේ තියෙන සයිස් එකෙන් ඉල්ලන්න. එතකොට මේකේ 2XL කියලා මුලින්ම පෙන්නන ටික තියෙන්නේ පපුව 40ට අඩුවෙන්. පපුව 40ට පපුවේ ප්‍රශ්න විතරයි එන්නේ පපුව 40ට අඩුවෙන්. ඊට පස්සේ 3XL. එතකොට 3XL පපුව මම මේකේ 40 6 වගේ කියනවාකට ඒක වැරදි. ඒක පපුව 42 පපුව 42ට අඩුවෙන් ඒක යන්න ඕනේ. ඊට පස්සේ මේක මම පපුව 48 කියන්නේ පපුව 44 පපුව 44ට අඩුවෙන් යන්න. එතකොට මේකේ තියෙන්නේ ගවුන් සයිස් 3යි. ඔක සෙට්ස් 3යි තිබ්බේ 5 10 15 පහට එහෙමද ගියේ? හරි. මෙහෙම නිවැරදි කරන්නකෝ. මම මේ වීඩියෝ එකේදී පපුව 40 42 කියපු එකට පපුව 40ට අඩුවෙන් ගන්න. පපුව 44 46 කියපු එකට පපුව 42 කියලා ගන්න. පපුව 48 46 කියපු එකට පපුව 44 කියලා ගන්න. මම ඒ ෆොටෝ එක උඩින් ඒ අදාළ තැනදී මම ඔයාට ටයිප් කරලා දානවා බස් එකේ සයිස් එක විතරක් මම දාන්නම්. ඒ නිවැරදි කිරීම කරනවා. ඒතර වරද්ද ගන්න එපා. මට සමා වෙන්න පොඩි මනිනකොට පොඩ්ඩක් මට දෝෂයක් ඇවිල්ලා තිනවා. ඒක නිසා තමයි කරන්නේ. එහෙනම් හරියට නිවැරදිව ගවම ඇනුම් කරගන්න. අර CY පෑන් CY වගේ මෙටීරියල් එක CY මෙටීරියල් වර්ගයක්. මෙතන පටියක් දාන්නත් ඔයාලට පටියක් ඉන්නට දාන්නත් පුළුවන් ඒ තමයි හදලා තියෙන්නේ. අපි ඩමියට මේක අඳමු මේක ඉවරුනහම මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ෆිටෝන් එක අපි බලමු. ඒතර පිටිපස් මෙන්න මේක තමයි අත මෙතනින් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මේක තමයි ෆැබ්‍රික් එක. එතකොට අපි මේ පෙන්වන්නේ 28.55 වෙනි වීඩියෝ එක. එතකොට මේකේ ගාන වෙන්නේ 2750යි. එතකොට ෆිටෝන් එකට අපි ඩමියක් දාමු. කාංචනා නැහැ අද පොඩ්ඩක් නිවාඩු. ඩමියට දාමු. එතකොට මේකේ තියෙනවා සාක්කු දෙකකුත් තියෙනවා, පටියකුත් තියෙනවා. මෙතන ලූප්ස් දාලා තියෙනවා බෙල්ට් එක දාන්න. පිටිපස්සේ මෙන්න මේ විදිහට එන්නේ. soft material එක. shirt collar එක. හරි. අපි දැන් size එක බලමු. shoulder එක තියෙනවා මේකේ 15යි. shoulder එක 15යි. මම මෙන්න මෙතන තියලා ඔයාලට මම size එක මැනලා කියන්නම් හරියටම. පපුව 42ට අඩුවෙන්. මේක පපුව 42ට shoulder එක 15යි. පපුව 40 42ට අඩු අයට මේ ගවුම අඳින්න පුළුවන්. මේ හරි. නියමයි. පිටිපස්සෙන් ලස්සනයි ඉස්සරහිනුත් ලස්සනයි. ඊට පස්සේ මේකේ තියෙනවා උස තියෙනවා අඟල් 42ක්. අත තියෙනවා මෙන්න මේ විදියට. අතත් ලස්සනයි. මේකේ අතේ දිග තියෙනවා අඟල් 21යි. එතකොට ආම් හෝල් එක තියෙනවා. කට තියෙනවා 20ක්. අඟල් 20ක් තියෙනවා. මේ ඔක්කොම අඟල් වලින් කියන්නේ. හරි. එහෙනම් සාක්කු දෙකකුත් එක මෙතන ෆුල් ඕපන් බටන්ස් දාලා දෙනවා. ෆුල් ඕපන් කරන්න පුළුවන්. ලස්සන ගවුම අපි බාර දෙමු අපේ කාර්ය මණ්ඩලයට මේක ඩමියට අන්දලා දෙන්න කියලා. ඊට පස්සේ අපි යමු ඒකම අංක 2ට. අංක 2ට යනකොට තව ලස්සන පාටක් තියෙනවා මේ. ලස්සන පාටක් තියෙනවා මේ විදියට. මේ බලන්න. හරි. මේකෙත් ෂෝල්ඩර් එක 15යි. ඒතර ඔයා දැන් මම කියන විදියට බලන්න ෂෝල්ඩර් එක 15යි පපුව 40 42. මේක 44ට අඳින්න පුළුවන්. මේක පපුව 44 විතර වෙනකන් අඳින්න පුළුවන් ගවුමක්. මේ ගවුම. මේ බලන්නකො මෙතන. ඔව්. හරි. මේක පපුව 44ට අඩුවෙන් අඳින්න පුළුවන්. අපි බලමු. මෙන්න මෙහෙම තමයි ගවුම ඇඳහම එන්නේ. මේ තියෙන්නේ. දැක්කද ගවුම? ගොඩක් උසත් නැහැ. ගොඩක් කොටත් නැහැ. ගවුම ලස්සනයි. මේ ලස්සනට ඉන්නවට අපි ආසයි. ඔයගොල්ලෝ ලස්සනට අඳිනවට අපි ආසයි. අපි ලස්සනට අඳිනවට ආස නිසා තමයි මේ පටිය දාලා තින්නේ. මේ විදිහේ ලස්සන ගවුමක් අපි ඔයගලන්ට ගෙනල්ලා දෙන්නේ. හරි. එහෙනම් ඔන්න අතපසු කරගන්න එපා. ලස්සන ගවුමක් ඔයාලට හම්බ වෙනවා.
අංක 3 මම කියන සයිස් එකෙන් මැනුම් කරන මම හැම ඇඳුමක්ම මැනලා කියනවා මොකද බැරි වෙලා හරි ওই ගාමන් ෆැක්ටරි එකක කෙල්ලෙක්ගේ අතින් වැඩ කරන කොල්ලෙක්ගේ අතින් ටැග් එකක් පොඩ්ඩක් හරි මාරු වෙලා තිබුණොත් එහෙම කයි එක ගහ වැඩ කරන වෙලාවටනේ කෙල්ල කොල්ල වැඩ කරන්නේ කයි එක ගහනේ මේ ෂෝල්ඩ් එක මේකෙත් 15යි වැඩ කරන වෙලාවට ওই ටැග් එකක් පොඩ්ඩක් මිස් වෙලා තිබ්බොත් මමයි අමාරු වැටෙන්නේ මේක පපුව 42කට අඩුවේ පපුව 42කට අඩුවෙන් මේ ගවුම තියෙනවා ඊට පස්සේ අංක 4ට යනකොට 2750යි WhatsApp එකක් දාලා ගෙන්න ගන්න පුළුවන්. මේ ෂෝල්ඩර් එක 15යි මේකෙත්. මේ පාට ටික බලන්න ෆැබ්‍රික් එක මම ඊට කලින් ඔයගලන්ට මේ ෆැබ්‍රික් එකකින් ගවුම් දීලා තියෙනවා. මේකෙත් පපුව 44. පපුව 44ට අඩුවෙන් ඔන්න 42 47ට අඩුවෙන් අඳින්න පුළුවන්. අංක 5ට යනකොට තව පාටක් මේකත් මේ විදියට මේකෙත් ෂෝල්ඩර් එක 15යි බස් එක දෙන්න පුළුවන් පපුව යාට පපුව 42 44 එතකොට මේකෙත් උස අර විදිහටම ඔයාට කියනවා උස අඟල් 41ක් 42ක් තියෙනවා ඊට පස්සේ අංක 6ට යනවා අංක 6ට යනකොට තව ගවුමක් බලමු මෙන්න මේක වෙන සයිස් එකක් කියලා තමයි මම දැන් ගන්න අතට එම ගවුම් ටිකේම ෂෝල්ඩර් එක ඇවිල්ලා 15යි ෂෝල්ඩර් එක 15යි මේකෙත් බස් එක අඳින්න පුළුවන් ඔයාට 46ට අඩුවෙන් අඳින්න පුළුවන්. කියලා ලොකු සයිස් ගවුම් ටිකක් මැහිලා තියෙන මට පේන්නේ නේ. 46ට අඩුව මේක අයින් කරලා බලමු බෙල්ට් එක අයින් පොඩ්ඩක් ගලවලා බලමු ගවුම්. මේ තියෙන්නේ. ඔන්න පපුව 46ට. බෙල්ට් එක අයින් කරා පොඩ්ඩක් අයින් කරලා මනිමු. හරි. ඔව් මේ 46ට අඩුවෙන් අඳින්න පුළුවන්. පපුව 46ට මේක. ඊට පස්සේ අංක 7ට යනකොට ඔන්න ලොකු සයිස් එකේ ගවුම් නෑ කී දුක් විඳනේ. ඔන්න ගවුම් ඇවිල්ලා තියෙනවා නේ. මේ තියෙන්නේ මේ ලස්සනයි ගවුම්. ෆැබ්‍රික් එකත් මාරු. මං කලින් දීලා තියෙනවා ඔයගලන්ට. මේකේ ෂෝල්ඩර් එක 15 මාරක් තියෙනවා. ෂෝල්ඩර් එක 15 මාරයි. මේකෙත් එතකොට ඔයාට හම්බ වෙනවා පපුව 46ට අඳින්න. එතකොට මේකේ උසත් මම කියන්නම්. උස අඟල් 42යි. අත්කට කියන්නම්. අත්කට 20යි මේ ගවුම. හරි. ඊට පස්සේ 8 වෙනි ගවුමෙදිත් මෙන්න මේ පාටින් තියෙනවා. මේකෙත් ෂෝල්ඩර් එක 15 මාරක් යනකොට ස්ට්‍රෙච් වෙනවා. මම ස්ට්‍රෙච් නොකර තමයි වාට සයිස් එක කියන්නේ. මේකත් පපුව 46ට අඳින්න. ඊට පස්සේ 8 අංක 9ත් එහෙමයි. පපුව 46ට අඳින්න මේකත් පාට. ඊට පස්සේ තව එකක් අංක 10 දී 2750යි පපුව 46ට මේ ගවුම අඳින්න. පපුව 46ට මේ ගවුම අඳින්න. ඊට පස්සේ අපි තව සෙට් එකක් තියෙනවා ඒකෙම. ඒ පාට ටිකෙම මෙන්න මේ පාට 1 2 3 පාට 1 2 3 4 5ක් තමයි තියෙන්නේ. 11. අංක 11 දී තව සයිස් එකක් කියලා තමයි පෙන්නන්නේ. අපි පටිය පොඩ්ඩක් බුරුල් කරලා සයිස් එක අරන් බලමු. මේ ඩමියේ තියෙන ගවුම. මේකේ ෂෝල්ඩර් එක තියෙනවා. ඒකත් 15 මාරක් තමයි එන්නේ. මේකේ බස්ට් එක අපි බලමු කොහොමද කියලා. හරි. ඔයාට ප්‍රශ්නයක් නැතුව අඳින්න. 48 වගේ පුළුවන් නේ. පපුව 48ට අඩු අයට ඔන්න තියෙනවා. පපුව 48ට අඩු අයට එතකොට මේකේ උස තියෙනවා ඔයාට අඟල් 43යි. පපුව 48ට අඩුවෙන් හරියට බලලා ඔයා මෙෂර්මන්ට් එක ඔයාගේ ඇඳුමක් එක්ක චෙක් කරලා ගන්න. වරද්ද ගන්න එපා. අතේ දිග අඟල් 21යි. ආම් හෝල් එක තියෙනවා අඟල් 22ක්. හරිද? හරි. එතකොට මේ මෙන්න මේ පෙන්නන ටික පපුව 48ට තමයි යන්නේ. 11 අංක 12. අංක 12 දී මෙන්න මේ පාට එනවා. ලස්සන පාටවල් ටිකක් තියෙන්නේ. ගවුම ලස්සනයි කියලා ඔයාලට ඩමියෙන් පේනවා. මේකෙත් ඔන්න පපුව අපි බලමු එකක් චෙක් කරලා. ආයි පාරක් චෙක් කරමුකෝ. හරි. පපුව 48ට අඩුවෙන් මේක අඳින්න. ඊට පස්සේ තව එකක් තියෙනවා 12 13 වෙනි එකේදීත් ඔන්න පපුව 48ට අඩුවෙන් අංක 14 දී WhatsApp දාන ඩෙලිවරි ගාස්තුව 350යි. මේකත් පපුව 48ට මේ හොඳට ඉඳ තියෙනවා අඳින්න පුළුවන්. 48 අංක 15ට යනකොට පපුව 48ට අඩුවේ මේක ෆැබ්‍රික් එකක්. අන්තිමටම අංක 16 දී ඔන්න පපුව 48ට අඩුවෙන් මේ ගවුමත් අඳින්න.
අපි මේකේ බලමු කොහොමද කියලා. අන්තිම ගවුම මෙෂර්මන්ට් එක බලමු. හරි. පපුව 48ට අඩුවෙන් අරින්න. හරිද? හරි. එතකොට WhatsApp එකක් දාන්න 076 435 17 05ට. මෙන්න මේක තමයි මේ පෙන්නන ගවුම බෙල්ට් එකක් ගැට ගන්නත් පුළුවන්. බෙල්ට් එක නැතුව ගත්තොත් මේ විදිහට වාට ටිකක් ඇඟ මහතයට බෙල්ට් එක දාන්න නැතුව අඳින එක තමයි හොඳ. බෙල්ට් එක පැත්තකට දාන්න ගොඩාක් මහතය බෙල්ට් එක ඕනේ නැහැ. සාකු දෙකකුත් තියෙනවා ගැටලුවක් නැහැ. දිනුරි ගාස්තුව 350යි. ලංකාවේ කොහේ හිටියත් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් ගවුමක් ඕඩර් කරගන්න. අපේ පරණ වීඩියෝ බලන්න. එතකොට මේ යන්නේ 2855. තව වීඩියෝ දාන්නම්. ලයිව් වීඩියෝ බලන්න. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ